අද අපි කතා කරන්න යන්නේ දසමහා යෝධයන්ගෙන් තේරපුත්තාබේ යෝධයා ගැන. රුහුණු රටේ කත්තිකාම කියන ගමේ රෝහණ කියලා ප්‍රභූවරයෙක් හිටියා. මොහුගේ 8 වෙනි දරුවා වුණේ අබය. ඔහුට අවුරුදු 10ක් වන විට ඇතුන් 10 දිනකගේ පමණ ශක්තියක් තිබිලා තියෙනවා. මිනිසුන් 7-8 දිනකටත් එසවිය නොහැකි විශාල කළුගල් බෝලයක් විසි කරන්නක් මෙන් ඉතා පහසුවෙන් ඈතට විසි කරලා තියෙනවා. තේරපුත්තාබේ යෝධයාගේ පියා ධම්මසා සෝවාන් ඵලයට පත්ව පසුව පැවිදි දිවියට ඇතුළත්ව තිබෙනවා. කොහොම වුණත් තේරපුත්තාබේ යෝධයාගේ පියා පැවිදි වෙන්න කලින් ඔහුට විශාල යකඩාවක් අදලා දීලා තියෙනවා. ඉතින් අබේ යකඩාවෙන් පහර දීලා විශාල තල්ගස් පොල්ගස් බිම දාලා තියෙනවා. පසු කාලීනව අබේව තෙරුණුවන්ගේ පුත් තේරපුත්තාබේ ලෙස ජනතාව අමතන්නට විය. පසු කාලීනව තේරපුත්තාබේ යෝධයා ධම්මසා පැවිදි දිවියට ඇතුළත්ව කප්පරකන්ද විහාරයේ වැඩ වාසය කරනවා. ඔන්න ඔය කාලයේදී තමයි කාවන්තිස්ස රජතුමා ගෝඨෙම්බර යෝධයාට රාජ්‍ය සේවයට එන්න කියලා පණිවිඩය යවන්නේ. ගෝඨෙම්බර යෝධයා රාජ්‍ය සේවයට පැමිණෙන අතරතුර බඩගින්නක් ඇතිවිය. ඒ අසල විහාරයක පොල්ලත්තක් දුටු ගෝඨෙම්බර යෝධයා වැටවල් වලට උඩින් පැනලා පොල්ගස් සොලවලා කුරුම්බ කඩලා බීලා තමාගේ කුසගින්න හා පිපාසය නැති කරගන්නවා. ඒ අවස්ථාවේ විහාරයේ හිමිපාණන් නොසිටි හේයින් පන්සල් මළුවට වී ගෝඨෙම්බර යෝධයා නිදා ගන්නට විය. නමුත් විහාරයට පැමිණෙන හිමියන් හැඩි වී තිබෙන විහාර මළුව දකිනවා. එයින් කෝපයටපත් තේරපුත්තාබේ හිමියන් ඔහු විතරක් නෙවෙයි තවත් බලවතුන් සිටිනවා මම පෙන්වන්නම් කියා ගෝඨෙම්බර යෝධයාගේ පාදයෙන් අල්ලා විහාර මළුවේ ඇදගෙන යන්නට විය. ගෝඨෙම්බර යෝධයා කොපමණ උත්සාහ කරත් තේරපුත්තාබේ හිමියන්ගේ ග්‍රහණයෙන් මිදීමට නොහැකි විය. ගෝඨෙම්බර යෝධයා කෑගසා නුඹ වහන්සේගේ විනාශ කරපු පොල් වලට පොල් ගෙනත් දෙන්නම්. පොල් වත්තකුත් වවා දෙන්නම් කියා පවසා තමන් ගෝඨෙම්බර යෝධයා බවත් රාජ්‍ය සේවය සඳහා රජතුමා හමුවීමට යන බවත් හිමියන්ට පවසා සිටියා. එයින් සතුටටපත් හිමියන් ගෝඨෙම්බර යෝධයාට සමාව දී පිටත්ව යන ලෙස පවසා සිටිනවා. ඊට පස්සේ ගෝඨෙම්බර යෝධයාගෙන් විස්තර දැනගත් කාවන්තිස්ස රජතුමා තේරපුත්තාබේ හිමියන්ටත් රාජ්‍ය සේවය සඳහා එක්වන ලෙස ආරාධනා කරනවා. පසුව සිවුරු හැර රාජ්‍ය සේවයට එක්වන තේරපුත්තාබේ හිමියන් තේරපුත්තාබේ යෝධයා ලෙස ප්‍රසිද්ධියට පත්වනවා. දුටුගැමුණු රජතුමා දෙමෙල්ලුන්ට විරුද්ධව කරපු හැම සටනකදීම තේරපුත්තාබේ යෝධයාගෙන් විශාල දායකත්වයක් ලැබිණි. අවසන් සටන වුණ විජිතපුර සටනේදී මහා පෞර බිඳගෙන ගිය තේරපුත්තාබේ යෝධයා තමන්ගේ පියා හදලා දුන්න යකඩාවෙන් තමයි සතුරු හමුදාවට පහර දීලා තියෙන්නේ. යුද්ධය අවසන් වුණාට පස්සේ තේරපුත්තාබේ යෝධයා සියලු සැප සම්පත් හැර දමා නැවතත් පැවිදි දිවියට ඇතුළත්ව උතුම් වූ රහත් ඵලය ලබා ගන්නවා.